දවසක් වේවා කියා ඉතා ආදරෙන් පිළිගන්න පෙරේරා ක්ලාන්ට් සමග එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාම. මොකක්ද අද මේ මම කරන්න යන්න හදන්නේ කියලා බලන්නකො හොඳින්. මේ මගේ වීඩියෝ එකට අදාළ දේවල් තමයි. බලන්න ලස්සන. මම ඔයාලට පෙන්නනම් මෙයාලව හදාගන්නේ කොහොමද කියලා. ඔන්න මොක කාලයකට පස්සේ පුංචි දැනුමකුත් එක්ක වීඩියෝ එකක් අරගෙන ආවා. බලමු මේ ඔයාට වැදගත් වෙයිද කියලා. ඉතින් මම හිතනවා ආධුනික ඔබට නම් මේ ඉතා වැදගත් වෙන්න පුළුවන්. හැබැයි මේ මීඩියා එක මට සාර්ථක වුණු එකක්. ඒ නිසා ඔබට පුළුවන් මේ ඔබට කොතෙක් දුරට සාර්ථකද කියලා අත්හදා බලන්න. දැන් බලමු අපේ මීඩියා එක සකස් කරගන්න ආකාරය. මම මේ සඳහා අරන් තියෙනවා පොල්ලෙලි. කුඩාම පොල්ලෙලි කොටස් එකක්. ඒ එක්කම ගංගේ බොරළු කැටවැලි කොටස් එකයි. මේ තියෙන්නේ හොඳින් සෝදා පිරිසිදු කරගත් සිහින් වැලි කොටස් එකයි. දැන් අපි බලමු මේ මාධ්‍ය සකස් කරගන්නේ කොහොමද කියලා. පොල්ලෙලි කොටස් එකයි. බොරළු කොටස් එකයි. ගගේ සිහින් වැලි කොටස් දැන් අපි මේ හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඔන්න බලන්නකෝ. හැන්දකුත් අරගෙන අද නම් බෙදන්නමයි හදන්නේ. බෙදන්නේ මොනවද කියලා දන්නවද? දැනුම බිඳක්. මේ මට තීර්තියම සාර්ථකව ගමාතියක්. එක පැලයක්වත් ඒ කියන්නේ 95ක් විතර පැල නොමෙල් හදාගන්න පුළුවන් වගේ මාත්‍යක්. ඔයාට මම මේක හදා බලන්න. ඔබත් මේ විදිහට පැල හදලා එනස බලන්නකෝ. දැන් මම මේකට මිශ්‍ර කරගත්තා. දැන් බලමු මොකද කරන්නේ කියලා. දැන් නම් ඉතින් පැල හදන්න තමයි තියෙන්නේ. ඔන්න මීඩියා එක හරි. ඔන්න දැන් තමයි මම ඔයාලට පොට් එක පෙන්නන්නේ. මේ අපි මේ වගේ පොට් එකක් ගත්තාම හොඳින් සිදුරු කරගන්න ඕනේ. සිදුරු කරගෙන අපි හදන ඇන්තෝරියම් පැලේ නම ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඇන්තෝරියම් පැලේ හදමු දැන්. තනියෙන් තමයි ෆෝන් එක අල්ලගෙන හදන්න වෙන්නේ. ඒ හින්දා මොකක් හරි පොඩි වැරද්දක් සිදු වුණොත් සමා වෙන්න. ඔන්න ඔහම වගා මාධ්‍ය 3න් එකක් විතර පොට් එකට පුරවා ගන්නවා මේ ප්‍රමාණයට. තේරෙනවනේ. ඊට පස්සේ අපි හදන්න ගත්ත පැලේ මේ තියෙන්නේ ඉතා වටිනා වර්ගයක් වන රෝජා පැලයක්. මෙයාගේ මුල් අඩුයි. ඉතින් මම ඒ නිසා මේ වගා මාධ්‍යයේ මෙයා හදනවා. බලමු දැන් අපි කොහොමද
මෙයව හදන්නේ කියලා. අපි දැන් කණෙන් පැලේ වෙන් කරගත්තාම අපේ කැපුම් තලය මත දිලීරනාශකයක් ආලේප කරන්න ඕනේ. මං මේ ආලේප කරලා තියෙන්නේ අඟුරු. අඟුරු කියන්නේ ඉතාම හොඳ විස බීජ නාශකයක්. දැන් බලමු අපි මේක කොහොමද පොට් එකේ හදන්නේ කියලා. ඔන්නෝම පොට් එකෙන් තියලා දැන් තියෙන්නේ වගා මාධ්‍ය ටිකක් එකතු කරන්න. ඔන්නෝම මුල් වැහෙන්න වගා මාධ්‍ය එකතු කරනවා. එකතු කරලා අපිට මේ පැලය හොඳ නිරෝගීව වර්ධනය කරගන්න ඕනේ. ඉක්මනින් ලොකු කරන්න ඕනේ. ඒ නිසා අපි ඔස්මෝකෝට් මේ තියෙන්නේ ඔස්මෝකෝට් N එක. ඔස්මෝකෝට් N ඇට කීපයක් මෙම සාකය වටේ විසිරුවා හරිනවා. ඊට පස්සේ නැවතත් අපි වගා මාධ්‍ය මේ අයුරින් එකතු කරගන්න. බලන්නකෝ. හරිම සරලයි නේද? එච්චර වගා මාධ්‍ය යන්නේ නැහැ. වගා මාධ්‍ය එච්චර යන්නේ නැහැ. අපේ වැඩෙත් හරිම සාර්ථකයි. දැන් බලන්නකෝ. ඔන්න මම මේ පැලේ යට වෙන්න හුඟක් යට කරන්න එපා. මොකද එතකොට මෙයාට අපහසුයි දළු දාලා ඉක්මනට හැදෙන්න. මේ අයුරින් අපි ඕම් පැලේ සිටුවා අවසන්යි. බලන්නකෝ. අපි වගා මාධ්‍ය 3 එකක් පුරවා ගන්නවා. ඊට පස්සේ අපි තෝරාගත්ත පැලය මේ අයුරින් පොට් එක තුල රඳවනවා. ඊට පස්සේ ඔස්මෝකෝට් N එකෙන් ඇට ස්වල්පයක් වටේට දානවා. ඒ දාලා නැවතත් අපි වගා මාධ්‍ය එකතු කරනවා. දැන් ඔන්න එයත් හැදුවා. බලන්නකෝ. මෙයා කට් කරපු කාවා මවුසාකයක්. මෙයා හදලා සති 2යි. මෙයාට කිසිම හානියක් වෙලා නැහැ තාම. මෙයා හොඳට නිරෝගීව ඉන්නවා. බලන්නකෝ. මේ හදලා තියෙන්නේ මේ දැන් මම ඔයාලට කියලා දුන්නු මීඩියා එකේ. පේනව නේද? එයා කොහොමද නිරෝගීව වර්ධනය වෙන්නේ කියලා. දැන් බලමු අපි මේ මීඩියා එකට ලස්සනට මුල් ලැබුණු තව සාකයක්. මේ බලන්නකෝ. මෙයා හදලා හරියටම මාසයයි. මෙයාගේ දැන් කට මුල් වර්ධනය වෙලා එයා නිරෝගීව හැදිලා තියෙනවා. එක කොලයක්වත් මලක්වත් සවුත් වෙන්නේ නැතුව මම මගේ මීඩියා එකේ මෙයා නිරෝගීව හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ කට් කරපු වයලට් ලව් පැලයක්. ඉතින් එයා හදලා තියෙන්නේ තේ මීඩියා එකේ. මේවා වුණත් තේ මීඩියා එකට තමයි දාලා තියෙන්නේ. මෙයාලගෙත් හොඳට කිරි මුල් දාලා හොඳින් වර්ධනය වෙනවා. මේ බලන්න නිරෝගීව දළු වෙනවා. ඒකම මේ ශාකය ඉතා නිරෝගීව වර්ධනය වෙනවා. මේ මෙතන තියෙන්නේ ඒ විදිහට නිරෝගීව හදාගත්තු ශාක ටික. දැන් හදාගත්තු මීඩියා එකේ තමයි මේ ශාක හදුවේ. ඒ වාගේ හදාගත්තු මේ තියෙන රෝජා පැලයක්. බලන්නකෝ එයාගේ මුල් වර්ධනය වෙලා. මෙයා හදලා සති 2යි. මේ බලන්න හොඳට කිරි මුල් වර්ධනය වෙලා තියෙනවා. නිරෝගීව වැඩෙන රෝජා පැලයක්. මේ බලන්න අලුතෙන් දලුත් ඇවිල්ලා. ඒකම බලන්නකෝ මේ තියෙන්නේ ඒ වගා මාතෙට මුල් ලැබුණු ලස්සන
ප්ලාන්ට් තමයි. මෙයා නම් නැනෝ රෙඩ් ප්ලාන්ට් එක. මේ බලන්නකෝ. මේ මීඩියා එකට කොහොමද මුල් වර්ධනය වෙන්නේ කියලා. ඔය ලස්සනයි නේද? හොඳට මුල් වර්ධනය වෙලා මම මේ කප් වලට දාන්නේ මේ කප් වල මෙයාගේ මුල් වර්ධනය වෙන අයුරුත් බලා ගන්න පුළුවන් නිසා. ඉතින් මට පුළුවන් මේ වාගේ එකක් කුරියර් හරහා වුණත් පොට් එක පිටින් යවන්න. එතකොට ගන්න කෙනාට කිසිම පැලයට හානියක් නැතුව හදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ හැම එකක්ම මේ බලන්නකො ලස්සනට මුල් දාලා කිරි මුල් දාලා මේ එළියටත් එක්ක මුල් ඇවිල්ලා මේ මීඩියා එක 100%ක්ම සාර්ථකයි කිව්වොත් මම හරි. ඒ වාගේ හදාගත්තු ඒ මීඩියා එකෙන්ම හදපු පැල තමයි මේ තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති. මේ මීඩියා එක 100%ක්ම සාර්ථක බව. කිසිම බයක් නැතුව ඕනම පැලයක් මුල් අද්දව ගන්න පුළුවන්. ඒ වගේම චූටි පැලයක් මුල් නැති පැලයක් වුණත් නිරෝගීව හදා ගන්න පුළුවන්. මේ බලන්නකෝ මේ තියෙන්නේ කාවා පැලයක්. කොහොමද මෙයාගේ මුල් ලස්සනයි හොඳට නිරෝගීව වර්ධනය වෙලා තියෙනවා. බලන්නකෝ මේ චූටි පැලේ වුණත් මලක් එන්නත් ළඟයි. ඒකම නිරෝගී දැල්ලකුත් එනවා. ඉතින් බය නැතුව මම පාවිච්චි කරන මීඩියා එක තමයි මම මේ සාර්ථක වුණ නිසා ඔයාලට කියලා දෙන්නේ. ඔබටත් පුළුවන් මේ මීඩියා එක පාවිච්චි කරලා නිරෝගීව ඔබගේ පැල මැරෙන්නේ නැතුව ලස්සනට හදාගන්න. ඉතින් මම හිතනවා ඔයාටත් මේ දැනුම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඒ නිසා ඔයත් try කරලා බලන්න. සමහර විට ඔයාට ඔයාගේ මීඩියා එකක් ඇති සාර්ථක වුණොත් හැම කෙනෙක්ටම තමන්ගේ මීඩියා එක තමයි සාර්ථක කරගන්න ඕනේ. ඒ නිසා ඔබට සාර්ථක වුණු මීඩියා එකක් තියෙනවා නම් එහි පැල හදාගන්න. ඒ හදාගෙන නිරෝගීව පැල නඩත්තු කරගමු. ඉතින් මේවා දැන් අපිට පුළුවන් හොඳට මුල් ඇදපුවාම අඟල් 12 පොට් එකට මාරු කරලා මව් ශාකයක් දක්වා වර්ධනය කරගන්න. අපි නිරෝගීව පැල වර්ධනය කරගන්න නම් පොට් මාරුව තමයි බලපාන්නේ. හේතුව මේ කප් එකේ මුල් ආවත් අපිට මේ මුල් වර්ධනය වෙන්න ඉඩ මදි නිසා මේක ලොකු කප් එකකට දාපුවාම එයාගේ වර්ධනය ඉතා වේගවත් වෙනවා. පොඩි මාරු කරලා බලන්නකො කොහොමද වෙනස කියලා. ඉතින් යාළුවනේ ඔයා මෙම වීඩියෝ එකෙන් යමක් දැනගත්තා නම් ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක නැරඹු ඔයාලට ගොඩක් ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු වෙන අදහසින් ගිහින් එන්නම්. බුදු සරණයි.